වැතිකී සරණේ සඳහා පැමිණි සියලුම දහම් පාසල්වල ස්වාමීන් වහන්සේලා ආචාර්ය මණ්ඩලය දරුදරියන්ගෙන් බුදුගේ කන්ද ගම්වාසී සියලුම දෙනාගෙන්ම අවසරයි මට පොඩ්ඩක් මම මේ සියලුම දරුවන්ව දැනුවත් කරන්න හිතුවේ මොකද තරඟයකට ඉදිරිපත් වෙනකොට අපි තරඟයට කලින් පොඩ්ඩක් හිතුවා ඔයාලට මේ උපදෙස් ටික කියන්නේ අපි මේකට ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා පොඩි දැනුවත් වීමක් කරත් හොඳයි කියලා කණ්ඩායම් තරඟයක් දහම් පාසල් කීපයක් නියෝජනය වෙන නිසා මම පුතේ අපි තුන්දෙනාම සාකච්ඡා කරලා හිතුවා අපි කොහොමදත් කියන්නේ බැති කීයක් නේද? ඉසක් පොය දිනේ අපි ගායනා කරන්නේ බැති ගීත. ඒ ගායනා කරනකොට අපි ලකුණක් පිරිනමන්න හිතුවා මෙන්න මේ විදිහට ඕනම තරඟයකට ගිහපුවාම ඔයාලා දන්නවා ගීතයේ මූලිකම නෙමෙයි දරුවන්ට ගායනා කළ හැකි ශ්‍රුතියක්. අපි ශ්‍රුතියකට ගායනා කරනවා කියලා පුතාලා අහලා තියෙනවා. එතකොට අපි ඒ ශ්‍රුතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒකට ලකුණක් පිරිනැමෙනවා. ඊට පස්සේ රිද්මයක් තියෙන ඕනම ගීතයකට නේද? එතකොට ඒ රිද්මය නිවැරදිව තියෙනවද කියලා අපි බලනවා. ඊට පස්සේ සාම්ප්‍රදායික දැන් මේකේ නිවැරදි නාදමාලාව සාම්ප්‍රදායිකම නිවැරදි නාදමාලාව. දරුවෝ මේක නිවැරදිව ගායනා කරනවද? හරියට ස්වරයට ස්ථානගත වෙනවද? නේ? ඒ විදිහට අපි බලනවා. ඊට පස්සේ අපි බලන්න හිතුවා මේ සමූහ තරඟයකදී දන්නවා මේ පුහුණු වෙච්ච දරුවෝ ගොඩක් අය දන්නවා මේ සමූහ තරඟයකදී සමූහ අංග තියෙනවා. සමූහ කණ්ඩායමක තියෙන අංග. ඒ අංග ටික වඩාත් වැඩියෙන් තියෙන්නේ කාගේ කණ්ඩායමද? හැමෝගම ගාව තියෙයි. වෙනසක් ඇතුව කා ගාවද තියෙන්නේ. ඒකල අවසානයේ සමස්ත මිහිරියාව. සමස්තය කියන වල ප්‍රාසංගික විදිහට කරනවා මොනවා හරි අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ඔය මොනවා හරි උපකරණයක් ගන්නවා කියලා ඒක ගැන නම් ගොඩාක් වෙලාවට හිතන්නේ නැහැ මොකද මේ කාලේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක දරුවන්ට ඒව හදා ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේද? එතකොට අපි බලන්නේ මෙතන බැතිගී ගායනය. බැතිගී ගායනය තමයි අපි වඩාත්ම නිවැරදිව බලන්නේ. ඒ නිවැරදිම ගායනයක් සිදු වුණේ කාගෙන්ද? ඒ කණ්ඩායමට තමයි පුතේ අපි ලකුණු දෙන්නේ. ඉතින් බෞද්ධ දරුවෝ ඔක්කොම ඉන්නේ. මං හිතනවා අපි මේ ගොඩාක් මගේ ගුරු ජීවිතය අවුරුදු 27ක කාලය තුල විනිශ්චයන් වලට යනවා. ඊටාම කවදාවත් මං හිතන්නේ ගැටලු ඇතිලා නැහැ. අපි එන්නේ තරඟ කරලා ලැබෙන දේ අරගෙන යන්නනේ. එතකොට අපි බලන්නේ හරිම කෙනාට ඒ තැන දෙන්න. ඉතින් ඔයාලත් සංගීතය හදාරපු දරුවොත් මෙතන ඇති. නැති දරුවොත් ඇති. හැබැයි සංගීතය පිළිබඳ දැනුම තියන අය. එතකොට අපට බොරු දෙයකට විනිශ්චයක් දෙන්නත් බෑ. නේ? එතකොට කියනවනේ ඔයාලා බලන්න ටීචර්ලා මේ ඒ ලකුණු දීලා තියෙන්නේ නිවැරදිව නෙමෙයි. ඒ නිසා අපි පුළුවන් තරම් හරිම කණ්ඩායම තමයි තෝරගන්න උත්සාහ ගන්නේ. ඒකත් එක්කම කියන්න ඕනේ හැමෝම සමහරු හිතයි අපි ලස්සනට කිව්වා අපිට හම්බුනේ නෑ පළවෙනි තැන. හැබැයි පුතේ මෙන්න මේ කියපු අංග ටික ඔක්කොම කියලා තියෙන කණ්ඩායමට තමයි අපි පළවෙනි තැන දෙන්නේ. ඒ නිසා සියලුම දරු පැටවුන් මේවා අහගෙන ඉඳලා හරිම ලස්සනට ඔයාලගේ තරමේ කණ්ඩායම බැතිගිය ගායනා කරන්න තරඟයේ කෙසේ වෙතත් ලස්සන සැඳෑවක් නේද? අපි හරි ආසයි ගීත විඳින්න අපි ඔක්කොම එකතු වෙලා ඒ ගීත අහලා ඔයාලට හරිම විනිශ්චය දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒකත් අරගෙන අපි සතුටින් විසිරලා යමු. හැමෝටම පෙරවන් සරණයි. මට තව දෙයක් කියන්න තියෙනවා. මට ලොකු ඉතිහාසයක් තියෙනවා අපේ හාමුදුරනේ මේ පන්සලත් එක්ක. මම උසස් පෙළ ලියන්නේ 92 අවුරුද්දේ 93 ඉඳලා මම මේ බුදුගේ කන්ද විහාරයේ මේ පෙරපාසලේ සංගීතාචාර්ය වශයෙන් සේවය කරා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා නැවත ඇවිල්ලා මම දැන් සංගීත ගුරුවරියක් හැටියට අවුරුදු 27ක් සේවය කරනවා. මට නැගිටින්න අත දුන් තැනක් තමයි මේ බුදුගේ කන්ද විහාරය කියන්නේ.
ඉතින් මම අදටත් බුදුගේ කන්ද විහාරය හිතිනුත් හැමදාම පාද නමස්කාර කරන තැනක්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. Sripa Wadibu Mudidunge Sugayana Sri Panyasara Daham Patara